ආයුබෝවන් මේ තමයි ඉකිල කැසීම වැනි සමයෙහි හටගන්නා රෝග රැසකට හොඳ ඔසුවක් වන ඖෂධීය කොහොඹ ශාකය. හිස් කබලෙහි ආසාදන දුරු කරමින් උකුණු කරදරයටද සහනයක් ලබා දෙන කොහොඹ විදුරු මස් රෝග මගහරවා ගැනීම සඳහා දේශීය හෙළවෙදකමේදී සුලභව භාවිතයට ගැනෙනවා. කරඳ පොතු අමුකහ කොහොඹ කොළ එකට අඹරා ආලේප කිරීම මගින් ඉකිලි කැසීම සම්පූර්ණයෙන් සුවවන බව දේශීය වෙදකමේ සඳහන් වෙනවා. කොහොඹ කොළ යුෂ හිස ගැල්වීමෙන් හිස්සෝරි සුවවන බවද දේශීය වෙදකමේ සඳහන් වෙනවා. කොහොඹ ශාකයේ ගෙඩි යොදා ගනිමින් සිඳගන්නා කොහොඹ තෙල් ආලේප කිරීමෙන් ගවයන් වැනි සතුන්ගේ මැස්සන් වහන ඔඩුගිය තුවාල පවා සුවවන බව ගෝරත්නය එහෙමත් නැත්නම් ගව වෙද පොතෙහි සඳහන් වෙනවා. කොහොඹ පොතු යොදාගෙන සිඳගන්නා කසාය පානය කිරීමෙන් විදුරු මස් ශක්තිමත් වන අතරම ශරීරය පුරා පැතිරුණු කුෂ්ඨ රෝග සුවවන බව දේශීය වෙදකමේ සඳහන් වෙනවා. රුධිරයේ සීනි මට්ටම අඩු කිරීම සහ ආහාර ජීර්ණ පද්ධතිය ආශිතව වනසුව කිරීම ආදී රෝග රැසකට කොහොඹ හොඳ ඖෂධයක් වනවා. නිමික, පිව්මන්ද, අරිෂ්ඨ වැනි නම් වලින්ද මෙම කොහොඹ ශාකය හඳුන්වා ඇති බව දේශීය හෙළ වෙද පොත්පත් පරිශීලනය කිරීමේදී අපිට දකින්නට ලැබෙනවා. සෙම් රෝග, රක්ත දෝෂ, පිත්ත දෝෂ ආදී රෝගී අවස්ථාවන් රැසකට ප්‍රතිකාර කිරීම සඳහා කොහොඹ යොදාගෙන එන බව දේශීය වෙදකමේ සඳහන් වෙනවා. පෙනහළු රෝග, උණ රෝග, ආහාර අරුචිය, පණු රෝග, වමන රෝග, දුමුම් රෝග, දැවිල්ල හා වාත පහ කෙරෙන කොහොඹවල කොළ ඇසට හොඳ ඔසුවක් බව දේශීය වෙද පොත්පත්වල සඳහන් වෙනවා. කොහොඹ සහ මහ කොහොඹ ලෙස කොහොඹ දෙවර්ගයක් ඇති බව දේශීය වෙද පොත්පත්වල සඳහන් වෙනවා. ග්‍රහාපල සඳහා පවත්වනු ලබන විවිධ පූජාවන් සඳහා කොහොඹ තෙල් යොදා ගැනෙන අතර කොහොඹ තෙල් යොදාගෙන ශරීරයේ ගල්වන සබන් නිෂ්පාදනය කරන අවස්ථාද දකින්නට ලැබෙනවා. සරම්ප වැනි රෝගිය වැළඳුණු අවස්ථාවන් වලදී රෝගියා නිදන යහනෙහි කොහොඹ කොළ එලීම සහ රෝගියා සිටින නිවෙසෙහි කොහොඹ කොළ එල්ලා තැබීම මගින් විස බීජ දුරවන බව හෙළයන් විශ්වාස කරු කාරණාවක් වෙනවා. කොහොඹ කොළ අඹරා ආලේප කිරීම මගින් කුරුලෑ සුවවන බව දේශීය වෙදකමේ සඳහන් වෙනවා. තවත් මෙවැනිම වටිනා දේශීය හෙළ වෙදකමේ රහස් පිළිබඳව දැන ගැනීමට අපව සබ්ස්ක්‍රයිබ් කර අප සමගම රැඳී සිටින්න. ආයුබෝවන්.